Hi guys, welcome to Deluxe Tech in YouTube channel. ඔන්න guys ඔයාලා වෙනද වගේම අදත් එක දිලින් සිපිරි වීඩියෝ එකකින් guys මම අද ඔයාලට ගෙනලා තියෙන්නේ FB site එක හදන විතරම guys මම අද ඔයාලට ගෙනලා තියෙන්නේ ඔයාලා මෙහෙම ඉතින් දැන් ඔයාලා සාමාන්‍ය YouTube channel කරනවා ඉතින් නැත්නම් ඔයාලා වෙනම job එකක් කරනවා ඉතින් නැත්නම් online දැන් හිතන්න ඔයාලා trading වගේ ඕක කරන්න ඉතින් ඔයාලා හිතන්න ඔයාලට ඒ ගැන දැනවීමක් FB එකට දැනන්න. නැත්නම් ඔයාලා හිතන්න ඔයාලම කියලා FB site එකක් තිබ්බොත් ඔයාලා හිතන්න ඔයාලට එන ප්‍රේක්ෂක පිරිස නැත්නම් ඔයාලා හිතන්න ඒ SB site එකෙන් ඔයාලා දාන්නේ ඔයාලගේ පර්සනල් දේවල් නෙමෙයි. මොකද ඉතින් නම් සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ඔයාලා සම් ජොබ් මැනේජ්මන්ට් ගත්තොත් එහෙම ඔයාලා දාන්න පෝස්ට් එකක් මේ වගේ දේවල් ඒකට ගන්නවා අන්න වගේ හිතලා පෝස්ට් එකක් දානවා. අන්න ඒ පෝස්ට් එකක් දාන්නත් ඔයාලට තියෙනවා හොඳ FB site එකක්. FB විතර නෙමෙයි තව එක එක site හදන්න පුළුවන් guys. මම ඔයාලට ඉස්සරහට ඒව ගැන කියලා දෙන්නම්. මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාලම කියලා FB site එකක් හදන්න තමයි guys මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් guys වැඩි කතා නැතුව කතා කරා ඇති. එහෙනම් අපි බලමු කොහොමද FB site එක හදන්න කියලා. දිගටම වීඩියෝත් එක සෙට් වෙන්න කියලා වීඩියෝ එක පටන් ගන්න කලින්ම කියනවා. දැන් එහෙනම් අපි බලමු කොහොමද FB site එක හදන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාලගේ Facebook app එක open කරගන්න ඕනේ. Facebook app එක ඉස්සෙල්ලාම අපි බලමු ඔයාලා account එක හදලා නැත්නම් account එක හදලා නැහැ කියලා account එක හදන්න දන්නේ නැත්නම් ඔයාලා පහල comment section එකේ comment දාන්න account එක හදන්න දන්නේ නැහැ කියලා. එතකොට මම ඔයාලට comment එකක් දාලා කොහොමද හදන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා FB site එකට account එක හදලා ඉවර නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface තමයි guys. දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ ad play වෙනවා. අන්න වගේ අයින් කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට වගේ දීලා දැන් මම ad එක අයින් වෙනකන් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මෙන්න මේ වගේ FB එකට ගියා නම් ඔයාලට කරන්න තියෙන guys මෙන්න මෙතන තියෙන ඔයාලට බලන්න පුළුවන් 33 icon එකක්. අන්න ඒ 33 එකපාරට ටච් කරගන්න. ටච් කරගත්තට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට තවත් බලා ගන්න පුළුවන්. ඔයාලා අන්න එතනින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. සීමෝ කියලා අන්න උඩ එකපාරට ටච් කරගන්න. සීමෝ ටච් කරගත්තට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන්. ඒක නේ අනිත් ඉන්ටර්ෆේස් එකෙන් ටික පහළට ගියා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් pages කියලා එකක් තියෙනවා. අන්නේ pages කියන උඩ එකපාරට ටච් කරගන්න. දැන් මම ටච් කරගත්තට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාලා බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා follow කරලා තියෙන FB pages තමයි මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම අද ඔයාලට කියලා දෙන්නේ ඔයාලම කියලා FB site එකක් හදුනේ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. අන්න ඒක නිසා ඔයාලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන් create කියලා එකක් තියෙනවා. අන්න create කියන උඩ එකපාරට ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්විප් කරලා මේ බලන්න පුළුවන්. නැත්නම් ඔයාලා මේ බලන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම මෙන්න මෙතන තියෙන get started කියන උඩ එකපාරට ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලගේ page එකට අදාළ නම ඒ කියන්නේ ඔයාලා හදන්නේ FB page එකට අදාළ නම මෙන්න මෙතනින් click කරන්න පුළුවන්. දැන් මම මෙන්න මේ විදිහට මෙතනින් ගහනවා. දැන් මගේ FB site එකක් තියෙනවා. අන්න ඒ නිසා දැන් මම නිකන් ඔය මගේ නම ගහනවා. දැන් මම මෙන්න මෙතන ගහගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. අන්න guys මෙන්න මෙතනින් අහන්න ඔයාලගේ FB site එකට දාලා category එක තමයි guys මෙන්න මෙතනින් අහන්නේ. දැන් මම ඔයාලට දාලා කියලා දෙන්නම්. දැන් ඔය සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න music කියලා. අන්න වගේ music මෙන්න මෙතනින් බලනවා middle school. අන්න වගේ බලන්න. දැන් මෙතනින් මම දෙනවා graphic designer කියලා මෙන්න මේ විදිහට දෙනවා. දැන් ඔයාලා හිතන්න YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරාම ටැග් ගන්නවා වගේ තමයි guys. ඔයාලා මෙන්න මෙතන ඇත්තටම ටැග් ගහලා මෙන්න මෙතනින් මෙන්න මේක ඇලෙමුත් ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා. දැන් මම මෙන්න විදිහට ඔයාලා ඒ වගේ ටැග් වගේ කැටගරි ගහලා ඉවර නම් ඔයාලට තියෙන කෙලින්ම create කෙනෙකුට එකපාර ටච් කරගෙන වීඩියෝ ගේ ඉස්සරහට යන්න. ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකත් ආයෙත් බලා ගන්න පුළුවන්. අන්න එතනින් මෙන්න මේ වගේ ටික් දාන්න ඔයාලට බලා ගන්න පුළුවන්. අන්න එතනින් මම දැන් ඔයාලට කියදෙන්නම් හරිම ටික් එක මොකද්ද? ඔයාලට බලා ගන්න පුළුවන් promote your products or service කියලා එකක් තියෙනවා. අන්න එතනින් උඩ එකක් තියෙනවා. අන්න එතනින් guys ඔයාලට දෙන්න මෙන්න මේ විදිහට දෙවෙනි ටික් එක දීලා ඔයාලගේ ඔයාලා හිතන්න ඔයාලගේ කරන්න යන කැටගරි එක කියන ඔයාලා මේ page එක හදන්නේ මොන කැටගරි එකකටද කියලා මෙන්න මෙතනින් select කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනිමුත් ඉස්සරහට යන්න. ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ profile picture icon එකක් එනවා. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ මෙතන වැටි කරන්න කියලා. මෙන්න මේ වෙන සාමාන්‍යයෙන් ඔයාලා දන්න ඇති. ඔයාලට තියෙන guys ඉස්සලාම ඔයාලට මම කියලා දෙනවා කොහොමද page එකට නමක්. ඊට පස්සේ පුළුවන් ඔයාලා මෙන්න මෙතන page එකට profile picture එක දාන්න මෙන්න මෙතන banner එකක් දාගන්න පුළුවන්. දැන් මම ගිහිල්ලා මෙන්න මේ දෙකට profile picture එකකුයි banner එකකුයි දාගෙන යනවා. තප්පර දෙකක් ඉන්න මම banner එක දාගෙන ඉන්නම්.
ඔයාලා බැන එකයි ප්‍රොෆයිල් පික්චර් එක දාගත්තා නම් ඔයාලට බැන එකේ ෆොටෝස් බලා ගන්න පුළුවන් ඉන්නේ වෙන ඔයාලට වෙන වගේ නම් ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඔයාලට අප්ලෝඩ් වුණා නම් ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක මෙන්න මේ වගේ තමයි guys ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ දාගත්තා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන next button එක එකපාර touch කරලා ඉස්සරහට යන්න. දැන් මම මෙන්න මෙතන next button එක එකපාර touch කරගත්තා. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් තමයි ඔයාලට ආයෙත් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලගෙන් අහන්නේ ඔයාලා දැන් හදන්නේ මේ SB site එක කාටද share කරන්න ඕනේ කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒක නම් guys මෙන්න මෙතන තියෙන්නේ ඔයාලා වෙන කට්ටිය follow කරලා තියෙන. අන්න එතන followers ගන්න තමයි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ followers ගානින් ඔයාලට පුළුවන් මෙන්න මේ කට්ටියට මෙන්න මෙතනින් ටික් එකක් මෙන්න මේ විදිහට ටික් එකක් දීලා ඔයාලා මෙන්න මෙතනින් එයාලට ඔයාලගේ FB site එක share කරන්න හැකියාව ලැබෙනවා. නැත්නම් ඔයාලා මෙන්න මෙතන ඔයාලා හොයාගන්න බැයි නම් ඒ කියන්නේ ඔයාලගේ followers ලා ගොඩක් ඉන්නව නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන search bar එක ගොඩක් touch කරලා අන්න එයාව මෙන්න මෙතෙන්ට නම් ඔයාලට එයාට මෙන්න මේක share කරන්න පුළුවන්. නැත්නම් කාටවත් ඔයාලට share කරන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන next button උඩ එකපාර touch කරලා ඉස්සරහට යන්න පුළුවන්. ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ආවට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්න පුළුවන්. අන්න එතනින් ඔයාලා CY කෙනෙකුට එකපාර touch කරගන්නේ. මම guys ඔයාලා මෙන්න මෙතන CY කෙනෙකුට එකපාර touch කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන cut button උඩ දෙන්න. දුන්නාට පස්සේ ඔයාලා නැවතත් අර වගේ file එක FB site හදන තැනටම යනවා. ඊට පස්සේ ඔයාලා බලන්න මෙන්න මෙතනින් මේ ටික කියවලා බලලා මෙන්න ඉතින් done button එකට එකපාර touch කරගන්න. ඔයාලා සාමාන්‍යයෙන් done button එකට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා FB එකට ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ඔයාලගේ හදපු FB site එක මෙන්න මෙතනින් switch වෙනවා. ඒ කියන්නේ ඔයාලා තියෙන නැති දැන් ඔයාලා හදපු account එක වෙන්න ඇති. දැන් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලා හදපු site එක මෙන්න මෙතන switch වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් බලන්න load වෙනවා. switching profile කියලා ඔයාලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. අපි දැන් මේක switch වුණාට පස්සේ බලමු එතනින් ඉඳලා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔයාලට බලන්න මෙන්න මේ විදිහට ටිකෙන් ටික ලෝඩ් වෙලා ඔයාලගේ FB site එකට මෙන්න මේ වගේ යනවා. මෙන්න මේ වගේ array එකක් આવුත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන cut button එක එකපාර touch කරලා මෙන්න මෙතනින් ඔයාලගේ FB site එකට යන ඔයාලට දැන් බලන්න පුළුවන්. දැන් මම මෙන්න මෙතනින් හදපු FB site එක තමයි ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මේ වගේ array message එකක් ආවත් ඔයාලට පුළුවන් මෙතන continue button එක එකපාර touch කරලා මෙන්න මෙතනින් එක මෙතනින් ඉස්සරහට යන්න. දැන් මම මෙන්න මෙතන මට මේක message එක ඇවිල්ලා තින්නේ. සාමාන්‍යයෙන් ඔයාලා අලුතෙන් වගේ account එකක් හදුවොත් මෙන්න මේ වගේ array එකක් වගේ එකක් එනවා. ඒක ඔයාලට පුළුවන් cut කරලා ඉස්සරහට යන්න. තාම ඔයාලා channel එක මගේ channel එක තාම subscribe කරන්න නැතුව මෙන්න මෙච්චර දුරට ඔයාලා මගේ වීඩියෝ එක බලන අය guys. අන්නේ දැන් නම් දැන් කියන මම ඔයාලට මගේ channel එක දැම්ම කියලා subscribe කරන්න මෙන්න මේක load නැතරේ ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා මම මේ වගේ ගෙන අලුත් වීඩියෝ ඔයාලගේ phone එකට notification එක කරා ඔයාලට ගෙන්න ගන්න හැකියාව ලැබෙනවා. දැන් මම කියලා මගේ channel subscribe කරලා වීඩියෝ කොහොමද දාලා like එකක් එimhe දාලා comment section එකේ comment එකක් දාලා වීඩියෝ ගෙනලා හිතෙන්නේ මොකක්ද කියලා comment section එකේ අනිවාර්යෙන් comment එකක් දාන්න guys. අමතක කරන්න එපා. මේ වීඩියෝ ගන්න හිතෙන්නේ මොකක්ද? නැත්නම් ඔයාලා මේ වගේ profile sorry guys FB set එක ඕන නැත්නම් ඔයාලා යාළුවට FB set එක හදන්න බලන්න ඉන්නවනම් එයාටත් මේ ගැන අනිවාර්යෙන් ගන්න පුළුවන් දැනුමක් එකක්. ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ මම කරපු මේ වීඩියෝ එක නොබලා බලන් යන්න එපා guys. මේ වීඩියෝ එක එයාටත් දෙගත්තු නැති. අන්න ඒ කට්ටියත් බලන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න guys. දැන් ආවි මේක load වෙනවා. ඔයාලා නැත්නම් පුළුවන් මෙන්න ඉඳලා cut button එක click කරලා user data click කරලා ඊටස් ගියාට පස්සේ කට් කරලා ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. අන්න එතනින් ඔයාලට පුළුවන් නැවතත් continue button එක කියලා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එන්නේ ඒක තමයි ඔයාලා හදපු ඔයාලගේම FB site එක ඔයාලා මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන්න ඕන නම් FB profile එකට ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඔයාලගේ profile එක දැන් මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා හදපු කලින් ඔයාලා හිටපු account එකට switch වෙන්න කොහොමද කියලා දැන් ඔයාලට දැන් මම පෙන්නන්නම්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙනවා යන්නේ ඔයාලා දාපු logo එක මෙතන FB site එකට ඔයාලා දාපු logo මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. කලින් මෙතන තිබ්බ 33ක් දැන් ඔයාලගේ මෙන්න මෙතන වලට තියෙන ඔයාලා FB site එකට දාපු profile picture එක තමයි guys දැන් මගේ එතනින් cut වුණා. දැන් ඔයාලට පෙන්නන ඉතින් ගිල්ල මගේ guys දැන් මේ restore edges full එකකින් ඉන්නේ. ඒකයි guys මේ වගේ phone එක එක දේවල් මේ වෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මගේ නම් guys මම මේ වීඩියෝ එක දැන් නතර කරේ. මගේ error message එකක් error එකක් ආවා FB එකට. ඊට පස්සේ මම account හදලා ආවා. ඔයාලා මෙන්න මේ වගේ ආව නම් ඔයාලට මේ වගේ error message සාමාන්‍ය message දෙනවා FB එකෙන්.
අන්න ඒවා ඔයාලට පුළුවන් මේ වගේ කන්ටිනියු දීලා හදාගන්න පුළුවන් ඔයාලගේ FB ගන්න පුළුවන්. ඔයාලා ඊට පස්සේ මෙන්න දැන් ඔයාලා කියද නැහැ මම ඔයාලගේ account එක සිලෙක්ට් නේ. ඔයාලා මේ දෙක පටල ගන්න එපා guys. දැන් මම මේ වීඩියෝ එකේ කියද්දිත් ඔයාලා මේ දෙක පටල ගන්නවා. දැන් මම ඔයාලට කියද දැන් මේ ඔයාලා මේ දැන් FB එකේ ඉන්නේ ඔයාලා කලින් තිබ්බේ FB profile එක නෙමෙයි guys. දැන් මේ ඔයාලගේ තියෙන්නේ මේක තමයි ඔයාලා හදලා තියෙන FB site interface එක. ඒ කියන්නේ guys මේක තමයි සම්පූර්ණයෙන්ම ඔයාලගේ Facebook ඔයාලා හදපු දැන් මගෙත් එක්ක ඔයාලා හදපු FB site interface එක තමයි guys මේ තියෙන්නේ. කලින් ඔයාලා account එකේ ඉඳලා profile දාලා ඔයාලා කැමති නම් මෙහෙම දාලා ඒ account එක නෙමෙයි guys දැන් මෙතන තියෙන්නේ. දැන් මම එතනට කොහමද switch වෙන්නේ කියලා දැන් ඔයාලා දැන් පෙන්නන්නම්. මේක තමයි දැන් ඔයාලගේ FB site එකේ දැන් මම ඔයාලට දෙන්න ෆොටෝ එකම දාන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලගේ profile එක වගේ icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට touch කරගන්න. ඒක උඩ එකපාරට touch කරලා මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. බලාගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලා අදපු FB site එක නමත් එක්ක logo තියෙනවා. ඔයාලට මෙන්න මෙතන පහළට වගේ icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට touch කරගන්න. ටච් කරගත්තට පස්සේ තමයි guys ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලා හදපු ඔයාලා කැමතිම නමට හදපු account එකක් ඇති මෙන්න මෙතන followers ගන්නත් එක්ක අන්න ඒක තමයි guys මෙන්න මෙතන තියෙන ඔයාලට බලා ගන්න මෙන්න මෙතන තියෙන්නේ අන්න ඒක තමයි guys ඊට පස්සේ ඔයාලට ඒක මෙන්න මෙතන මේ විදිහට එක ටච් එකක් දීලා ඔයාලට පුළුවන් මෙන්න එන්නේ එතෙන්ට switch වෙන්න ඔයාලා හැකියාව දෙනවා දැන් මම ඔයාලට දෙන්න ඔයාලගේ දැන් ඔයාලා හදපු FB site එකට කොහොමද ඔයාලා කැමති ෆොටෝ එකක් වෙන්න පුළුවන් වීඩියෝ එකක් වෙන්න පුළුවන් කොහොමද දාන්නේ කියලා මම ඔයාලට දෙන්නේ ඉතින් මම ඔයාලට පේනනම් ඔයාලගේ ප්‍රොෆයිල් එක කොහොමද යන්නේ කියලා. ඔයාලා මේ දේවල් ගැන නම් දන්නවා ඇති. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මැද වාගේ ලෝගෝ වගේ ප්‍රොෆයිල් එක වගේ icon එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට ටච් කරපු ගමන් ඔයාලා හදපු ප්‍රොෆයිල් පික්චර් එක මෙන්න මේ විදිහ ඔයාලා හදපු FB site එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ වගේ error message එකක් ඇවිල්ලා තිබ්බොත් එහෙම ඔයාලා ඒව ගණන් ගන්න එපා guys. ඒක ටික දවසකින් ඔයාලගේ අයින් වෙනවා. දැන් මම ඔයාලට කලින් කිව්වා ඔයාලා tag වගේ එකක් ගැහුවා. අන්න ඒක තමයි guys මෙන්න මෙතන details කියන තැනට ඇවිල්ලා තියෙන ප්‍රධාන වශයෙන්. අන්න ඒක guys ඔයාලා site එකක් හදනකොට මෙන්න මේක තමයි guys ඔයාලගේ වැදගත් වෙන්නේ. දැන් මම මෙන්න මෙතන graphic design කියලා දුන්නේ. මොකද කියනනම් මේ photo editing අන්න ඒ වගේ දෙයකට දෙනවා නම් graphic design කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ එයාලා විසින්න මෙන්න මෙතෙන්ට FB එකට ඔයාලගේ photo එක add ඔයාලා FB එකට දාපු photo එක automatically මෙන්න මේ වගේ add වෙන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ profile එකට. ඊට පස්සේ ඔයාලා මං කිව්වා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ක්ලික් කරලා ඔයාලට profile එකේ photos ඔගේ මාරු කරගන්න හැකියාව ලැබෙනවා. ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ ගියාට මේ ගණන් ගන්න guys මේව ගණන් ගන්න බෑ. ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා live එක කියන ඔයාලා දාන්න පුළුවන් live එකක් මෙන්න මෙතනින් දාන්න පුළුවන් මෙතනින් photo file එක කෙනෙකුට එකපාරට touch කරලා මෙන්න මෙතන තියෙන ෆයිල් ගිහලා අන්න ඒකට එකපාරට ටච් කරලා පුළුවන් නැත්නම් ඔයාලා FB site home එකට ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලගේ ෆෝන් ගැලරි තියෙන ඕනම ෆොටෝ එකක් මෙන්න මෙතන සිලෙක්ට් කරලා දාන්න ඔයාලට හැකියාව ලැබෙනවා guys. මෙන්න මේකයි guys මම අද ඔයාලට කියා දෙන්න ආවේ. දැන් ඔයාලට මෙන්න මේ වගේ ක්ලික් කරලා මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලගේ කලින් තිබ්බ account එකට මෙන්න මෙතනින් switch වෙන්න බලන්න මෙන්න මේ වගේ ක්ලික් කරොත් එimhe switch වෙන ඔයාලට බලන්න මෙන්න මෙතනින් switch වෙන බලා ගන්න පුළුවන් switching to ඔයාලගේ account එක දාලා තියෙන නමක් මොකක් හරි නිමේෂ් හරි දැම්මගෙන දැන් මම දාලා තියෙන නිමේෂ් ඕ වගේ එකක් ඇති අන්න එතන ඔයාලා මෙන්න මේ වගේ බලන්න පුළුවන් switching to ඔයාලා දාපු නම මෙන්න මෙතනින් add කරලා තියෙන වලට බලා ගන්න පුළුවන් අන්න ඕකයි guys මම අද ඔයාලට කියා දෙන්න ගෙනාවේ එහෙනම් guys අලුත් වීඩියෝ එකකින් හමුවෙමු අදට සමුගන්නවා මම වෙනද වගේම අදත් කියනවා සමුගන්න කලින් කියනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe 500 වල help එකක් ඕන guys දැන් subscribe 500 මට කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ නෙමෙයි මට මං කරලා තියෙන මේ වීඩියෝ හොඳ වීඩියෝද නැද්ද කියලා ඔයාලට පුළුවන් පහල comment section එකේ comment එකක් දාන්න මං දැන් ඔයාලට මේ කියන වීඩියෝ වල මොකරි අවුලක් තියෙනම් ඉතින් මම මේ කියන මේ වීඩියෝ වල කියන විදිහ තේරෙන්නේ නැත්නම් ස්පීඩ් එක වැඩි නම් අන්න ඕවත් පහල comment section එකේ comment එකක් දාගෙන යන්න මොනවුනත් guys ඔයාලගේ හයිය තමයි guys මට වැදගත් වෙන්නේ subscribe 500ට යන්න එහෙනම් guys subscribe button එක එකපාරට touch කරලා like එක දාලා වීඩියෝ එක share පාරකුත් දාලා වීඩියෝ ගැන හිතෙන්නේ මොකක්ද කියලා පහල comment section එකේ comment එකක් දාගෙන යන්න එහෙනම් guys අලුත් වීඩියෝ එකක් හැමෝම අද සමගන්නවා සුබ දවසක්